What's up guys මොකද වෙන්නේ අද අපි මාස 4කට පස්සේ අරන් ආවා brand new video එකක් මේක තමයි හඳුනාගත්තොත් ඔබාමා part 2 round 1 ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට right එහෙනම් හඳුනාගත්තොත් ඔබාමා part 2 එකත් එක්ක තමයි ඔයාලා set වෙන්නේ අද අපිත් එක්ක ඉන්නවා රවි නෑ වැරදි හඳුනාගත්තොත් ඔබාමානේ right සාදරයෙන් පිළිගන්න අපේ අලුත් වීඩියෝ එකට මේ හඳුනාගත්තොත් ඔබාමා part 2 අද අපිත් එක්ක ඉන්නවා රැබිට් ඇලන් කේසල් ගෝස්ට් මේ අපි පිස්සෝ සෙට් එකකින් ඉන්න අද අපිත් එක්ක වීඩියෝ එක කරන්න ඉතින් මගේ ඔළුව හොඳයි හරි ගමන්නේ අවුලන්නේ අපි නම් හඳුනාගත්තොත් ඔබාමා වීඩියෝ එක පටන් ගමු ඔයාලට කියලා තින්නේ මේ ගේම් එකේ රූල්ස් ටික එහෙනම් අපි පටන් ගමු මේ Discord එකේ පිළිවෙලට පටන් ගමු නේද මුලින් ගෝස් කින් පටන් ගමු අපි right ගෝස් ඒ මාළගේ ගහක් බලන්නට බෝල් ගේම් එකේ නේද මනුස්සයෙක්ද ඔව් මනුස්සයෙක් හරි හරි ඇලන් අහන්න ප්‍රශ්නයක් අයින්ද මං අහන ප්‍රශ්නේ ඔබ අපි උදනාගේ ඔප්පුගිම ඔබ කවුද කියලා අපිට පේනවා දැන් ආව ප්‍රශ්නයක් හැබැයි ඇලන්ට ගැලපෙන චරිත දෙයක් දාලා තියෙනවා මේ ඇලන් වන්න එක යන යන්නේ නැති පළවෙනි රවුන්ඩ් එකේ ඔව් හරි මම නළු වෙද්ද ගායකයෙක්ද ස්ට්‍රීමර් කෙනෙක්ද මේකක් අම්මේ මේකක් අම්මේ යකෝ අහපු වෘත්තිය මොනක්ද කියලා එක්ක අහපු එක ප්‍රශ්නයක් නළු වෙද්ද කියලා ඉතින් අක්කම නළු වෙද්ද කායිකද දෙචවන නෑ එතකොට උඹ අහන්න ඕනේ උඹ නෑ ඉතින් අර ගෝස් කිව්වාගේ මම මිනිස්සෙක්ද කියලා අහන්න දෙයක් නෑ මිනිස්සෙන්නේ ඉන්නකොට නෑ සත්තු දාලා තියෙන යකෝ දැන් හිතහඟු ෆිල්ම් එකේ කිය කියලා දැන් අපිට උදාහරණයක් ගත්ත හැකි දැන් අර කැස්පර් ඉන්නේ කැස්පර් කියන්නේ හොල්මනන්නේ එතකොට මිනිස්සෙක් නෙමෙයි අන්න ඒ වගේ චරිත ඉන්නවනේ එතකොට ඔව් එහෙම වෙන්න කැස්පර් ඉන්නේ නෑ නෑ ඔබ අහව ප්‍රශ්න ඔබ අහව බෑව බඳ නළු වෙද්ද කියලා නේ ආ උන්ලිම නළුවෙක් නළුවෙක් නේ නළුවෙක් කියන්නත් බෑ නේ ඈ පිස්සුද බං මොන නළුවෙක්ද බං නළුවෙක් නෙවෙයි නළුවෙක් නෙවෙයි නළුවෙක් නෙවෙයි වෙයි එනම එකක් කියන්න පුළුවන් නේද එහෙම කියන්න බෑ දැන් ඉතින් අහ ප්‍රශ්නේ හැටියට එහෙම කියන්න හරි හරි මගේ කොටයක් ගන්න මම දැන් බැට මම පිරිමි කෙනෙක් ඔව් 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 රබිට් යන් හරි වැදගත් ප්‍රශ්නයක් අහන්න මම ඇත්ත මනුස්සේද එක කාටුන් එකක් එහෙම එකක් නෙමෙයි ඇත්ත ඇත්ත මිනිස්සෙක් මනුස්සේ ඇත්තම ඇත්තයි ඇත්ත මනුස්සයෙක් හරිද රයිට් අයම් වෝකේ පැත්තට ආව ප්‍රශ්න මනුස්ස පටන් ගන්න මම මොන වගේ වෘත්තියක් කරන එක්කනේද ගෝස් ඔයා සමාජ ඔයා අපි කියමු ඔයත් ඔක්කොම මුතින් කරලා දෙනවා ඔක්කොම වෘත්තීන් කරලා තියලා ඔයා ඩොක්ටර් කෙනෙක් පිටක ඉංජිනේර් කෙනෙක් පිටක ආ ඩොක්ටර් මට හිතා මට දැන්නම හිතාද කමන්න හරි හවන්නේ නෑ දැන් ගෙස් කරන්න පුළුවන් හරිද හරිද? හරිද ඒ කියන්නේ එක පාරෙන් රේස් කරන්න තියෙන්නේ නේද නෑ 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 එහෙම නෑ එහෙම guess කරන්න නෑ පුළුවන් guess කරන්න පුළුවන් ඇති වෙන්න එහෙම බලන්න එහෙනම් මට ජොනි අයියව දාලා ඌ හරිනේ වැරදි න උහිනාව නෑ ඇත්තට මොකක්ද තියෙන්නේ වැරදි කියව හරි හරි මූට මූට හරි ෆයිල් එක මූ දාත ඕකන් කලින් බම් බෑබ කරන්න ගෝස් නෑකෝ නෑනෑ මම වෘතිය ඇව්වානේ එතකොට මෙහෙමනේ දැන් උඹලා කිව්වා හැම වෘත්තියම කරලා තියෙනවා ඌවා සමාජ සත්කාර කියනකොට පොඩ්ඩක් අර හිතුනේ ඒක කෑ වන්නේ පොයින්ට් එකෙන් බෙට් නෑ ඒක කිව්වේ ඇලන් කිව්වේ නෑ ඒක එතනින් කියලා නවත්තන්න තියෙන අර ඩොක්ටර් කෙනෙක් වෙලා දිනන කීපකින් කියත ඕනේ නෑ
ඒගන්න බරික්මට සේවා ගොඩක් කල දෙනවා කියලා එතකොට මට මතක් වුණාට ජෝනියා මෙහෙම අත් දෙක තියාගෙන දොස්තර කෝට්ටයක් දාගෙන ඉන්නවා ඒක මතමයි තියෙන්නේ ආයෙක අයියෝ කවුද කියන්නේ කාරයක් කරලා දීනවා කියලා මේ මූ කිව්වේ ඔක්කොම ඇම්බේ පොඩ්ඩක් කුක් කරපම් මචං ඌට පොඩ්ඩක් අමාරු කරපම් මචං හරි හරි යදින්න අපි ඉදිරියට යකෝ ඌ සෙල්ලම හැදුවේ ඒ උනාට ඌම තමයි ලේසි කරන්නේ ඒක හරි ඊළඟ ඇලන් ගාවට යන්න. ඇලන් ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නයක් මම ඩයිති මුඩින් අහ ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ. මගේ ප්‍රශ්න මොනවද තියෙන්නේ පොඩයි මම මොන වගේ දෙයක් කරන එක්කෙනෙක්ද උඹ හැමෝටම උදව් කරනවා නුස්සේ ඕ හැමෝටම උදව් කරනවා ඔව් මම හැමෝටම උදව් නෑ ඉතින් තුන් දෙනා හරි ජොබ් එකක් විදිහකටද මිනිස්සුන්ට උදව් කරනවා ජොබ් එකක් කරන්නේ නැහැ කියමු අපි ඔව් උඩයා ඔව් නිකන් ඉන්නේ කාලගන්නේ කාලගන්නේ කු දඩ කාලගන්නේ කුලා පිම්බතෙක් වුණා එහෙම කියද ඔව් පිම්බතේ හැමෝගෙම කාලින්නේ ඒක ඇත්ත ඇත්ත ඒක ඇත්ත හරි. හරිද? මොකද්ද ගෝස් කිව්වේ ඈ හැමෝගෙම කාලේ ඉන්න එක කියන්නේ මේ හැමෝම එයාට කන්න බොන්න දෙනවා ඒක කිව්වේ ඔව් ඌට ජොබ් එකක් නැහැ. ජොබ් එකක් නැහැ ජොබ් එකක් නැහැ ජොබ් එකක් නැහැ ඔව් ජොබ් එකක් නැහැ ඔව් හරිද? තව ප්‍රශ්න බෑනේ මට අහන්න නේ බෑ ඊළඟට මොකද පොලිම් පයින් නේද එයා රැබිට්. රැබිට් ඇයි අම්බට උඹ ට්‍රැක් දවන්න මම කරා මම කලින් ආව ප්‍රශ්නේ වරගන්නේ නැහැ. බැහුවේ මේ හරි හරි මතක මම කාටුන් චරිතයක්ද? කාටුන් චරිතයක්ද? ඔව් කාටුන් චරිතයක් කියලා කියන්න පුළුවන් ඇනිමේටඩ් ඔව් ඔව් කාටුන් චරිතයක් කියලා කියන්න ඕ එහෙම ඕන හරි කවන්න හරි නේද ඇනිමේටඩ් කිව්වම නෑ නෑ. තියෙනවා ඔව් ඒක හරි යංගෝ රැබිට්. රැබිට් මොකද මම සාමාන්‍ය මොන රට්ටක ඉපදිච්ච කෙනෙක්ද you know? මම හිතා US නේ ඇමරිකා. ඔව් ඇමරිකායි ඉපදිච්ච මිනිස්සෙක් හරිද? මම දැන් ආයි යන්න ගෝස්ට් යන්නේ නැහැ ඇලන්ට යන්නේ. ඇලන්ට මන් දිනවල ඉවරයි ඇමරිකාවේ හරි රියල් මිනිහෙක් නේද ඔව් ඇමරිකාවේ මිනිස්සෙක් හරි ඇලන් නාන ප්‍රශ්නයක්. මම ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද පිරිමි පිරිමි කෙනෙක්. පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක්. හරිද ගෙස් කරන්න පුළුවන් දැන්? බෑ අන්එම්ප්ලොයිඩ් පිරිමි කෙනෙක් ඒ අහන්න ඕනේද මේක සේනිත යකෝ එතකොට උඩ මතක් වෙයි අර මේ මොකද්ද මේ අර කාටුන් නෙමෙයි අර නිකන් අර කරන්නේ නෑ යුවා මං අහුවාමයි පිරිමි කෙනෙක් කියලා යුවා මම මොකද ගෙස් කරන්නේ හරි ඒ අහන්න උට නිකන් ඩෙඩ්පූල් වගේ කරනවා කියන්නේ හරි හරි දැන් මගේ පිටිපස්සේ ජනේලේ පේනවා හරිද බා ඒක සිලාට අර පිස්සන් කොටුවල තියෙනවා අමන්නේ අර මේ නෑ සිතන ඉන්න බා. කතාවල එහෙම බා අන්න ඒ වගේ හිතන්න එපානේ මම පිස්සන් කොටි නෙමෙයි ඉන්නේ මං ඊයේ එළියට කවන්නේ හරි හරි අවුලක් නැහැ. හරි ඒවා උලක් නෑ මගේ ප්‍රශ්නේ. අනේ මට විහිළු කරලා ඉත්තන්නේ මම 2D animated වල ඉන්න එකද 3D animation වල ඉන්න එකද? දෙකේම නේද කොහෙදනේ දෙකේම ඉන්න ඒ කියන්නේ එක්ස්ක්ලූසිව් නෑ ඒක ප්‍රශ්නයක් ඔයා නෑ. වටේ යන පුද්ගලෙක් අපි ඔව් ඉංග්‍රීසි ඔයා වටේ යනවා ඔයා ගොඩ කාලෙකින් වටේ යන එක කරේ පෆ් එක වාගේ ඔව් පප් එක වගේ යන් රැබිට් ගාවට. රැබිට් ප්‍රශ්නයක් අහන්න. කෝ එන්න ආව පස්සේ හරි පොඩ්ඩයි මම ඒ කියන්නේ මොනව කරන කෙනෙක්ද මේන් දේ මං කරන ඒ කියන්නේ අපි කියමු දැන් මගේ ඩයල් එක ජොබ් එකකට ප්‍රසිද්ධයි නම් හරිද අපි කියමු චෙෆ් කෙනෙක් කියලා උයන එකෙක් නම් ඒ වගේ නෝ එහෙනම් ඒ ඌ ප්‍රසිද්ධ දේ මොකක්ද මොකට සාමාන්‍ය මුත් සාමාන්‍ය විශේෂ හැකියාවක් නැහැ මොකට. විශේෂ මමද නෑ තියෙනවා විශේෂ හැකියාව හැකියාව නෙවෙයි විශේෂ හැකියාව තියෙන මිනිසුන්ගේ කුතුහලය අවසන්ද ඔව්. මොකද ආශයෙන්ද නෑ ඇමරිකාවේ නෑ බං ඌ වෙනම මේ ජයිල වැත්තෙකු කුතුහලය අවසන්න නේද එතකොට ඌ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද
අම්බේකාගන්න යන්න ඔව් ඌට කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න බෑ බා ඌට නිර්මාණ දිවියක් බිඳුවයි නෑ කටෙන් ක්‍රියට් කියන්නේ මංගහන්නේ මේ ඩයල් එක කැමරාව ඉගැන සෝෂල් මීඩියාවල ඉන්නවද එකවුන්් තියෙනවද එහෙම ඒක තමන් කියන එහෙම කරන්න තියා එම නිර්මාණ සිලියක්්‍යාව කන්න වට එම නෑ කරන්න පුළුවන්කවන්නේ ඒ චරිතට ඕ නෑ ඕ ඒ කරන දේවල් ටිට කන්නත් බෑ මේ අනික එහෙම දෙයක් හිතන්න තරම් තේරුම් ඕ ඌට ගල්ලිකටල්ල ඕ හිතෙන්න්න දැව ඒවා වීඩ කතාගන්නත් ජොබ්කුත් ඉතින්ද එතකොට හරිද එතකොට ඌට එහෙම දෙයක් කරන්න බැරම් වූ සෝෂල් මීඩියාවලත් නැත්තම් ඌ ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද බඩයි හිතල බලා මිනිසුන් දව කරනගේ අපි කිව්වේ ඉසුට දකම් ප්‍රසිද්ධ පුළුවන් දැ බලහන් කර අරු කවුදුබන් අරුගෙනම අරම හඳුකුරකුණු පෙකා නම්මද අඩුගේ නම්මදව ඉමට මතකනද අදුම් කූරනේ අර නනුෂාන් ලොක්සගේ උදව් කරන මිනිසුන්ට ඌට ඉතින් එකකවුන්ට එක තියෙන සෝෂල් මිඩිය ඉතේ උෂාන් ලොක්ස් නෙවෙයි බා මංගේ මිනිස්සුන්ට උදව් කරන එකට උදාහර නැක මාර්දි උදව කරන ඒකයි ඒද ප්‍රසිද්ධනවා ඒකයි ඌට එකකවුන්ට තියෙන ම එහුව එකකවුන්ට තියෙනවද නැද්ද ඉතින් යකෝ උෂාන් හරිද ඌට සමාන කරන්න බෑනිතින් එතකොට ඉති ඒ පැත්තෙන් සමාන කරන්න මිනිසුන්ට දෝ කරනවා නව එහෙම මේ පිස්සුද බං එහෙම සමාන කරන්න ඇනිමේ එක ඇනිමේහකද ඉන්න ජපන් ඇනිමේවල් නෑ ජපන් හිතලවත්නෑ ගණන්ගත් නැබං ජපන් වලට උඹ ඕල ජපන්න දාන්න බෑබගේවලට ම ජපන්ට දාන්න වැයි රැබි අමතුකලා ඉවට හරි ඇබඩිකාවේ ඔන්න එක්කිව හරි මෙමයි කොන්්ඩ කරගන්න වැඩි දැමු කිසිම ෆිල්ඩ එක නෑකි වනේ නැන එහම කියන්න පැඩි ෆිල්ලර ඉන්න යා ෆිල්ඩලත් ඉන්න ෆිල්ඩ එකනැක වෙන ආම මුත්තර දුන්න ප්‍රවාල මිනිසුන්ගේ කුතුහල අවස්සනවා කියද කිව කුතුහල අවස්සන ජොබ්බෙකුත් නෑ මොන හුත්තත්දූ කර ජොබ්බ මටත් කල්පනක යන්න ඒකයි බා ජොබ්බයක් කලින් ඇහුව මොකද කරන්න ශේෂත්‍රම ශේත්‍රය කියල ඉදවස අපික කුතුහල අවස්සනයක් කියල යකෝ ජොබ්බ ඇතිය කන්නක කුතුහල අවස්සන කියලකි අරි ශේත්‍රයගන්න ෆිල්ඩක් නති ඒකත ෆිල්ඩක් කියන මොන පැත්තිරන්නේ ත ශේත්‍රිකම වෛද්‍ය කියන්න බොල ඔන්න ඩොක්ට කෙනෙක් කිය වෙලාවට එම ඇඟට නෑ ප්‍රශ්න පස් පපලයන්ද නෑ උඹ ඕ උඹ ඇහුව මෙහෙමයි උඹ කරන්න කියල උඹ ඇහු මොන මේ ගැන කරන ශේෂ්ඨය අනු මොනවගේ දෙයක්ද කරන්න කියලහු එතකොට අපික කුතුහල අවස්සනවා කිය දිහරන නැන මං ඇවේ උගේ මේන් දේ මොකක්ද මොනවත කරන්න එතකොට ඌ ජොබ් එකක් තිරනම් ගේ ජොබ් එක ජොබ් එක නැත්තං නත් ඒටමත මොක ජොබ් එක තම කුතුහල අවස්සන හරි එම අන්න කිවද ජොබ් බෙල කුතුහල ප්‍රශ්න කරන්න කොයාගන්න හරි ඌ සාමාන්‍යයෙන් ගැන වැඩිපුර දකින්නේ කැන්නේ නික ෆිල්ම් සේමේවල නැත්තන් නිවස්වලද නිවස්සල ඇත නෝමලද හෙම නිවස්සල්ලන් ගිහිල් ඇති ෆිල්ම් වලන මන් දන්නතරම ඉන්න බල දෙන්න දුත්තර දීපල් උත්තර සාමාන්‍ය දෙකේම නෙවේ වැඩිපුරම දකින්නේ දෙක ගෙදරද ඕ රැබිට් එක ප්‍රශ්නය මේ ලේසිම ප්‍රශ්නයක් මගේ ඇරිය කවන්නේ ඒකද ලංකාන පිටට මගත නිවස්ස ගිහිල්ල ඇති ෆිල්ම්ලන්න ෆිල්ම්ල නෑ මගත මුවගන්නත ෆිල්ම්මල්ට ඇටි දක්කා බොට පේ නැනුක ෆොටෝ එක ගන්න දේ නෑ ගෙස් කර ගෙස් කරයිද ඩැල්ල ඩොනල් ට්‍රම්ප් මහත්තයද නෑද නෑ
නෑ ලගින් ගත්ත යන්නේ වැරදි අපි එහෙනම් යමු ඊළඟ පැත්තට යංක යංක ට මම ඒබං ආයින්නවා ඔව් ඔබ තමයි දැ මුගේ මගේ එකගේ මොනාදම ගොඩාලු උඹට පොඩි ප්‍රශ්න උඹට තව තියෙන අරු ඒටික් අහන්න හරි කවන්න බහන්කු කාටුන් කරක්ටේ එකක්ද රියල් කරක්ටේ එකක්ද එකේම ඉන්න නෑ රියල් කැරක්ටර් නෙමෙයි නෑ අර එහෙම කියම හරිද මෙහෙම කියම හරිද ඌ දෙකේම ඉන්නවා ඕ දෙකේම හැබැයි ඉන්නවා. මේන්ලි කාටු මේන්ලි කාටුන් ජනප්‍රිය දෙකේම ඉන්නවා. කාටුන් ඔහු කරලා මං කිව්වේ රියල් වර්ල්ඩ් එකේ කියන්නේ නෙවෙයි රියල් වර්ල්ඩ් එකේ එහෙම යමුත් ඉන්නවනේ මේවල හරි කාටුන් කරන චරිතය ඔව් හරි උට ජොබ්බයන්න Mainly. මේ සෝෂල් මිටියන කාටුන් හරි උට කිසිම දෙයක් Mainly cartoon. පැගවනේ ඔව් හරි ගෙස් කරනවා කිසිම ගෙස් කරනවා ජොබ්බයන්න කිවේ ජොබ් එකක් නෑ කියලා ටික වෙන හුත්තක් වෙන්න ට එන්ටරෙන්ට් කරන්න මිනිස්සුන්ට පුළුවන් උදව් මට තාම නෑ තාම එන්ටර්ටේන් කරන්න බෑ උදව් කරන්න පුළුවන් මිනිස්සුන්ට මිනිසුන්ට දාගන්න මිනිස්සුන්ට උදව් කරනවා කියලා කිව්වේ මිනිස්සුන්ට උදව් කරනනේ ඔව් මම කිව්වා මිනිස්සුන්ට උදව් කරනවා කියලා ඔන්න මම පොඩි ඔබට ලේසි කරනවා මිනිස්සුන්ට උදව් කරනවා කියලා මම කිව්වා එම්බැට් එක මිනිස්සුන්ව බේර ගන්නවා කියලා මතකද මට කාටුන් චරිතය මේන් කාටුන් චරිතයක් මේන්ලි ෆිල්මුත් තියෙනවා ජොබ් ගන්නේ ෆිල්මි හැම කාලු චරිතමයි ජොබ්බයන්න නෑ වැත්ත කතා කැරිගෙස්කිරි ලත්ති කරනවා මේ මොකක්ද ඇම්බෙට්ට මොකදක මිනිස්සුන්ට දව කරනනේ මිනිස්සු බේර ගන්න පොඩ ඔහොම මිනිස්සු හරි හරි මම සද්ද තින්නම්කෝ හරි මම මොකද කියන්න ඉතින් තිරන යට යන්න බෑ හරි හරි මට අතර සුපිරි ප්‍රශ්නයක් මතක් වුණා අහන්න හරි කවන්නේ ඕ නෑ දැන් බෑනිතින් ගහන්න අහන්න බෑ එකයි ඔව්. මට අවුලත් නෑ බලමු. ප්‍රශ්නයක් ඇහුවද ආවල් කාටු චරිතය කියලා ඇහුවේ කාටු චරිතය කියලා ඇහුවේ අප රජබඩේ මත ඇම්බැට්. ගෙස් කරන්න බලන්න එම්බෙඩ් බෑබැ ඔන්න එක ගහල බලහම වැදනොත් ඇදන ඔව් වැදුනට නැත්තම් හරි අර දැන් අර ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා නැත්තම් හරි අවුලක් නැහැ ඉන්නක පාරේ පිරිමියෙක් සෝෂල් මීඩිය නෑ මිනිස්සුන්ට උදව් කරනවා ඔව් එතට මෙලෝරහකට වැඩ නෑගිලත් කිව්වනේ බා ඔව් මේ කාටුන් චරිතයක් ඉඳලා සෝෂල් මීඩියා නැත්තේ හරිද ඔව් ඒ හින්දා කාටුන් නැත්තේ චරිතයක් නෙමෙයි. ජනප්‍රිය ඔව්. නෑ කාටුන ඇත්ල අනිත්තයට සෝෂල් මීඩිය තින උටන ඕ උට නෑ කියන උටට අර නිර්මාණශීලීත්වය නෑ වන් ඇත්තනකුත් ඒ කාටුනේ පෙන්න නොනේ බයි කතාව ඇතුළි වුණත් මේමයි හරිද කෙටියෙන් කිව්ව ඔව්. අපි ඌව දන්නේ ඌ අර කරන්න වැඩ හිදු මිනිස්සුන් බේරගන්න හිද විතරයි උ නැත් ඔව්. නැත්තම් ඌ වැඩක් නෑ වැඩක් නැති ගෝතේ ඔව්. එහෙම කියමු ඔව්. එතකොට උඹ තවත් ලේසි කරන්න කරන්නේ ගන්න නැත්නම්. තවත් ලේසි කරා එන්න බංගොලුවටම හරි ඊළඟට මම ගහගනි මේසේ පොඩ්ඩක් පොඩි හරි අම්බි 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 let's go. හරි මං අහන්න ප්‍රශ්නයක් හරිද මම ළමා කාටුන් වල ඉන්නේ වැඩිපුර මොකක්ද කියන්නේ ළමයි පොඩි කාලේ බලපු කාටුන් වල ඉන්නේ ඔව් ඔව් ඔව්. ළමයි තම වැඩින් බලන්නේ එහෙම කියලා වෙනසකුත් නෑ ලොකු අයත් බලනවා නෑ, mainly, අපි පොඩි කාලේ බලපු කාටුන් වල ඉන්න එක්ක නැද්ද පොඩි කාලේ ඉන්නනේ කාටුනලෝ ඔව් ඔව් හරි මම අහපු ප්‍රශ්නේ හරි. හරි එච්චරයි ඊළඟට පොඩ්ඩයි. මට පොඩ්ඩ හි කියලා දීන්න. අඩ ඔබට ලේසි ප්‍රශ්න තියෙන ඒක ඇහුවොත් මේ උත්තරේ කෙලින් වෙනවා හරි ඌ ෆිල්මුත් නෑ ඌ ටීවී එකෙත් නෑ තුරු ප්‍රසිද්ධ වෙන්න පුළුවන් එකම තැන සෝෂල් මීඩියානේ වෙන කොහෙන්ද නැතො ලියුම් වලින් ඌ මොකේද වැඩිපුර ප්‍රසිද්ධ ඒ කියන්නේ මොකක්ද මේන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ඉන්නවනේ YouTube සෝෂල් මීඩිය කියලගත්තොත් ඔක්කොම එකයි ඔය ඔක්කොම එක මේන් ප්ලැට්ෆෝම් එක YouTube මොකක්ද ඒක YouTube main YouTube ඕකේ හරි YouTube එකනේ හරි ඇති අන්ත කොයි හරි අනික තමයි කලින් අහන්න තිබු ප්‍රශ්නයක් හරි හරි පොඩ්ඩයි දැන් ඌ මොකද්ද මුලින්ම කරනවා කිව්වේ මොනවද කරනවා කිව්වේ කුතුහලය උස්සන කුතුහලය උස්සන කුතුහලය උස්සන කියන්නේ එන්ටර්ටේනින් උත් නෙමෙයි මොන හුත්තක්ද ඉතින් එන්ටර්ටේන් යකෝ කුතුහලය උස්සන කියන්නේ එන්ටර්ටේනින් නේ නෑකෝ කුතුහලය උස්සන නේ එන්ටර්ටේන් කියන්නේ ඌ ගිනි පිඹිට මකරෙබ්බා US based TV එකෙත් නෑලු
ටීවී වල ගිහිල්ලා නිවුස් වල නිවුස් ගිහලා වල එහෙම කිව්වා කියලා. ටීවි ෂෝ එකක් තියෙනවා නෑ නෑ එහෙම නේ අපි කියන්නේ ටීවී වල ගිහිල්ලා තියෙනවා. ෆිල්ම් වලද නිවුස් වලද කියලා හෙව්වේ. ඕ උඹ හැම ෆිල්ම් වල ඉන්නවා නිවුස් වල ඉන්නවා තියා. අපි නිවුස් වල ගිහිල්ලා තියෙනවා. ඔව් ටීවී කතාවක් කිව්වේ නෑ. ඉතින් නිවස් යන ටීවීගේ ඉතින් හරි බබල එහෙම නෙමෙයි කියන්නේ. නෑ මම හැම ටීවීගේ තමයි යන්නේ. හරි නිවුස් වල ගිහලා තියෙනවා. ඕ ෆිල්ම් ද නිවුස් ද කියලා ඇහුවේ. අපි කිව්වා ඒක උඹ නිවුස් වල ගිහිල්ලා තියෙනවා. ඇම්බැට් එඩිට් කරද්දි බලහම් මට මීටර නෑ මට ඒක ඒක හරි උඹ ඇහුවේ ෆිල්ම් ද නිවුස් ද කියලා. අපි කිව්වා නිවුස් වල හරි ඉන්නවා හරි කියලා. හරි මට අහන්න දියා ප්‍රශ්න මට ගෙස් එක ගන්න දියා හරි යන්න ප්‍රශ්න ඇහුවනේ. ඔය YouTube නේ උඹ ඇහුවා ප්‍රශ්නේ හැබැයි YouTube එකේ. ඔව් ඒක නේද මම දන්න මොන උත්තර මං කිව්වේ හරි sorry. ඔය YouTube නේ උඹ ඇහුවා ඒක විතර කතා තමයි. US නේද අපි මිස්ටර් බීස්ට් නිකන් fine. හරි හරි හරි. හරිද ඔය මිස්ටර් බීස්ට් ටීවී ෂෝ එකක් තියෙනවා නේද ඉතින් නෑකෝ වැහුවේ නිවුස් ද මේ නිවුස් ද ෆිල්ම් ද කියලා නිවුස් ද ෆිල්ම් ද කියලා ඇහුවද? සිරාන ආරය බලමු රීරන්න ගෙ මට මතකම ටීවි කිය ඉන්න මක ඒක ඔලුව තියාගෙන නෑ උඹ ඇහුවේ මෙහෙම හරිද? නිවස්තර දෙන්නේ නැත්තං මේ මොකක්ද ෆිල්ම් සේ මේ වැදින්න කියලා පිත්තල ගෙම්බ ඇලන් ජාන්ස් මම ඇඳුමක් අඳිනවනන් ඒ ඇඳුමේ පාට මොකක්ද මට තියෙනවා. ඇඳුමක් ඒ කියන්නේ උඩේකේද පල්ලෙහාගේද? එකන මේන්ෙක් නෑ මේන් පාටක් දෝනේ ඕ. මේන් එක පාටක් ඒකන මට ඒවා මේන් කලයක මොකක්ද ඉගැන උගේ සුදු 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 මල්ල ගෙට ගෙදර සුදු 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 ඇඳමක් ගහලු සුදු ඇඳුමින් සුදු ආසරැල්ලේ තිතුටික් කියන්න ගනි සුදු යනන් ඉන්න ආඩුම් කැරක්ටර් එක. ඔව් සුදු ඇඳන් ඉන්නේ. මේන් පාට නැව්වේ. සාසාස සුදු ඇඳන් ඉන්නේ. මේන් පාට සුදු. හැබැයි සිල්වත් නෑ. ඈ? මේ මොකක් යකෝ සසාම් කොහෙද යකෝ සුදු පාට නැන් ඉන්නේ? උගේ රතු පාට නේ කොහෙන්ද ඉන්නේ? සුදු රතු තියනගේ අර සුදු වර්ෂන් එකක් ඉන්න උගේ නම හැබැයි සැෂම් ඔය සසාම් නේ යකෝ සසාම් ගේ තියෙන රතු පාට. උගේ හෂාන් නේ. ඒ හසාම් වෙන එකක්. ඒ වෙන්නේ ඒ පත්තර මුල්ලේ පැත්ත එකයි. ගෙස් කරා නේද? ගස් කරා. ප්‍රශ්නයක් ඇහුවද? ප්‍රශ්නයක් ඇහුනේ. මට ට්‍රැක්. දැන් ගෝ අරුන්ද නිතර ඉන්න. ඔව් හැබැයි දැන් මම හරිද ඌ මොකන්ද විරිමියෙක් කිව්වනේ හාඩුන් නැක් ඌට ඉක්මනට බඩගිනියනවා. ඉක්මනට දන්න ඔය මේ ඒකයි බඩගිනිනට මේම කරමු ඌ කනවා ගොඩක් ඔව් කනවා බඩගින්නට ප්‍රසිද්ධයි ඌ කනවා ඒ කියන්නේ ඔය ඉක්මනට බඩගින යනවත් නෙමෙයි කනවා ඒක නුගේ බඩගිනින එක නෙමෙයි මේන් දේව් කන එක කනවා ඒ කියන්නේ ඌට බඩගින්නද මොකද්ද අපි දන්නේ ආසාව මොකද්ද කියලා අදාළ නැහැ ඌ කනවා අවුනොත් කනවා මට උඩු ළඟයි දැන් ළඟම ළඟයි උඹට ඔක් කියන්න බෑ මම වෙඩි තියාගෙන දැන් තරන්න වැඩින් නැත්තම් ඉවරයි ඔව් මම ඔලුවට ගහගෙන ඉඳ අම්මානේ කනවලු මන්ද මටත් කියලා නුට ජොබ් නෑලු පිරිමියල්ලු සෝෂල් මීඩියා නෑලු කාටුන් එකල්ලු උදව් යකෝ කාටුන් වල මේ හරි මේ නෑ නෑ ඈ හා මගේ ඉස්සර දිගට යන්නද ඌ ශගීද නෑ නැහැ උඹත් නෑ නෑ උඹත් ඔය පොඩි එක ප්‍රශ්නයක් තිබ්බ අනිත් ඒවා අහපු ප්‍රශ්නයක් ඒක ඇහුවා නම් උඹට උත්තරේ එනවා කොයි මමද නේද රවි නෑ නෑ මේ ඇම්බැට් එල මොකක්ද කියට ඇලන්ටත් මෙහෙමයි ඇලන්ට හොඳට ඒ කියන්නේ අපි මෙහෙම ගාන මේ කාටුන් වල ඉන්නවා ෆිල්ම් වල ඉන්නවා කියලා දෙන්නවා දෙන්නවා පට්ට ළඟ ඉන්න ඔව් ළඟම ළඟ ඉන්නවා ඒ කියන්නේ ඒ දේවල් වල වෙන දේවල් ගැන හිතුවොත් උඹට උත්තරේ ගන්නත් පුළුවන් දැන් කියපු හැටියට මගේ ඔළුවට වෙලා එන්නේ මම නිදාගෙන නැගිට්ටේ මගේ ඔළුව දාම නැහැ වැඩ කරන්නේ නැහැ මම නිදාගෙන ඉන්න ඕනේ යාළුවේ මට කෝල් මම නිදාගෙන නෑ ඒකින්ද දෙන්න එක වගේ ඕකයි ඔලු වැඩ කරන්නකෝ මොකක්ද දැලන් කිව්වේ නෑ මොකද කිව්ව මොකක්ද කිව්වා සෝෂල් මීඩියා නෑ ජොබ් නෑ පිරිමි නෑ නේ පිරිමි ප්‍රශ්න ඇහුවේ නෑ මම තාම නෑ ගිහිල්ලා නේ පිරිමි නෑ කිව්වේ පිරිමිනේ අපි ඒක මේ ලංකාවේ ගියපු කාටුන් එකක්ද සිංහලෙන් අඬ කවල ඔව්නේ ඔව් ගිහලා තියෙනවා ගියා ගියා. ලංකාවේ ගියපු දුපාට චරිතේ බා
යකෝ රේසිස්ටගේ නටි සුදු ඇඳගෙන සුදු ඇඳගින්න එක කියපා මනුස්ස එක්ක බලන් ගූ කිය යකෝ දැන් නිවන කතා දැන් හිතපංගු සිංහලෙන් දැන් පොඩ හිතල බලපන් පොඩ යකෝ සිංහලෙන් හඬ කවලා ගියා නම් ගිය ඒවා ටික පොඩ හිතලා බලහන් ඔන්න මම උදව්ත් කරා කරන්න එපා ඇම්බැට්ටිපගේ එකෙක්කාවලුවට කියන්න ආ කියන්න බා හිත හොඳ දොස්තර පම්බෝම් වෙඩි තියපන් ඔය මුට වෙඩි තියපන් නෑ ටෙක්නිකලි හරි ටෙක්නිකලි හරි ඔව් අනිත් ඒවා හැටියට හරි වුණාට අපි මෙහෙම කිව්වනේ බං ළඟයි. ඌ පට්ට මෝඩේ මෙලෝ වැඩකට නැති කිව්වනේ හිතොත් දොස්තර එහෙම නෑනේ ගොඩ ලොක්ටන් ඩයිල් එක ඒකනේ මට විනය පට මෝඩේ අයියකෝ අපි කිව්වේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නිර්මාණශීලී හැකියාවක් නැහැ ඔව් කිසිම දෙයක් නැහැ දොස්තර හොඳ හිතේම නෑ බං ඌ සින්දුගේ කියන්නේ නේබා ඊට වඩා අනිත්ත ගනිද ඌ කිව්වේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා ඔව් අපි කිව්වේ මිනිස්සුන් උදව් කරනවා සතුන් දක්වනවා ඩොක්ටර් රුරිල්ල එක කියන්නේ ඔව් සත්තුන් උදවන්න ඉන්නේ ඔක්කොලේ නේ බලන්න සතු ඔව් ඒ වගේ ඔව් ඒ වගේ version සතුන් උදව් කරනවා ඔව් සතුන් උදව් කරනවා අනික සින්දුගේ කියන්නේ නිර්මාණශීලී හැකියාව තියෙනවා ඌට සින්දු කියනවනේ ඔව් අම්මෝ කැරියන් අම්මා ඒකනේ ඌ හොඳ කැප්ටන් කෙනෙක් ඔව් කැප්ටන් කෙනෙක් ඒකනේ බාගේ තොට උනිකමෙකුත් නෙවෙයි මම ප්‍රශ්න ගන්න නැත්ත නැත්නම් ඉතින් නැවෙලවන්නේ කොහොමද නවත් තියනට පයින් යන්නේ මොකද්ද බං ඒවා යකෝ නෑ යකෝ අරුට නැවක් තියෙනවා නේ හිත හොඳ දොස්තර ගැන අපි මේ කියන්නේ හිත හොඳ හිතන්න බෑ හිතන්නේ අරුගේ පුළු කරනවා දැන් නැත්තම් මේ කියන්නේ මං අරන්නා ප්‍රශ්නේ මොකද මම කිට්ටක් ගන්නවා නම් උඩ කියන්නේ ඇඳුමක් අඳිනවා නම් මොන පාටද නිල් පාට මම කන්දිනවන මේන්ලි අර නිකන් තීම් කිට් එක ගන්න අඳුම පාට මොකද්ද ටීම් කිට් එක තීම් එක තීම් එක ටීම් කිට් එකන එක පාටත් නෙවනේ එක පාටන්නේ මේන්ලි අර වැඩිපුර කැපිලා දෙන කිට් නිකන් සයන් බ්ලූ වගේ ඔව් තදනිල් ඔව් නෙමෙයි තදනිල් වෙන්නේ ලානෙලුයි නිකන් අමුතු කලර් එකක් කියන සයන් වගේ සයන් සීන් එක විතර කණයි කොනිල් පාට නම් කාටි අයියෝ බලන්න රවි ටර් පස්සේ වුණා ඇත්තට මූගේ මේ ඕඩ අම්බෝ මංගේද විදි වෙපරු ගනී කියලා මම මේ පස්සත් උනා මම ඉතින් මේ කට්ටිය මහ ප්‍රශ්නිකව එතකොට මගේ කැරක්ටේක මහතයිද නෑ හෙට්ටු හදත් නෑලුව කෙට්ටුවේ මහදන එක කින්නවද කවුද ඔලු හිටේ දිම්පක් පහිටියේ ටෙක්නිකලි සෝෂල් මීඩියන ඕ සෝෂල් මීඩියා නෑ නිර්මාණ පීට ග්‍රිෆින් කිය කියලා අම්ම බවා මහිත පීට ග්‍රිෆින් කිය නෑ ටීව එක ගිය නෑ කරන්න හැබැ ටීව එක ගිය ලංකාගෙන ලංකා සුබිර රෝමන් කාරුන්ට නෑ නෑ එහෙම නෙවෙයි මිනිස්සුන්ට උදව් කරනවා මුග මිනිස්සුන්ට උදව් කරනවා බේර ගන්නවා එතකොට ගෝල් කාර විතර නෙවෙයි මිනිස්සු ඉතින් ගම ගෙස්ස කොද ගෙස්ස ඔව් නෑ හොඳ හොඳ ඒක අවුලක් නෑ ඒ ගෝස්ට කෝස් කිනේ හඬ පිස් මේ පාර අරංආයම පරාදය නිබන්දේ මට ලේසි මේක දීලා හරි ගදිසිය හදිසියේ උඩ බල්ලෙක් ඉන්නවද කාඩද මට කැරක්ට ඌට බල්ලෙක් ඕන වෙන්නේ ඌට බල්ලෙක් ඕන වෙන්නේ උට බල්ලෙක් නෑ බල්ලෙක් නෑ බල්ලෙක් ගැන හිතන්නේ නෑ මං හිතන්නේ බල්ලෙක් ගන්න හිතන්නේ නැති වෙන්නේ බව බල්ලෙක් ගන්න ජීවිතේ නේ වරවි ඌ බල්ලෙක් හිටියොත් එක්ක ඌ කැමති නෑ ඒක ඔව් ඌට කැමති නෑ ඌ කපනවා හැමතිස්සම කොන් කල්ලා දී මොකක් බල්ලෙක් හිටියලු නෑ නෑ බල්ලෙක් ළඟ හිටියා අපි මේ උඹලට එක්ස්ට්‍රා දෙනවා මේ ඔව් අපි අර වාක්‍ය 10ක් විතර දෙනවා බලපංගෝ ළඟ හිටියා බල්ලෙක් උගේ බල්ලා නෙමෙයි ළඟ හිටියා බල්ලෙක් සමහර තැන්වලදී හරිද හරි ඒ මම සෙට් වෙන්නේ බලහන් රැවිත් අර සරල ප්‍රශ්නේ මූ ඇහුවා මෙහෙමයි හරිද
දෙක දකින එවුන් දෙ ඔව් අපිට තමා හිතෙන්නවා ඔව් අනිත් එක අඩවාරු මචන් දහසක් දේවල්ල ඔව් ඇත්ත ඇත්ත නෑ නෑ ඒක තමයි නෑ මම කියන්නේ මේ අපි දෙන්නට ඉන්නේ වන්නේ කිව්වා රවුන්ඩ් එක ඉවරේදී තේරෙයිවන් අනුට මොකද තිබ්බේ කියලා එතකොටවත් කියයි ඕකම ඕ එතකොට කොහොමත් අර නෑ 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 ඒතර පස්සේ අඩෝ මේක හරි ලේසි කියලා හිතෙනවා තමයි එහෙම නෑ නෑ රවුන්ඩ් එක වෙන කයිද බං අපිට තේරෙනවා ආපු ප්‍රශ්නයක් තියෙද හරි හරි ලංකාවේ ගියා නම් ලංකාවේ ගියපු channel එක මොකද්ද මඩ උඩු මම මාරු ප්‍රශ්නයක් අහන්නේ. ඔන්න නුවණක්කාර ප්‍රශ්නයක් ඇහුවා හිරු හිරු එකේගේ හිරු එකේ ගියේ මූ දැන් උත්තර දුන්නේ නැත්තම් මූට වෙඩි තියන්න ඕනේ මං ඉවරයි. ගෙස් ගැන කමෝන් ඕන හුත්තක් කන්න කියලා හැබැයි දැන් හැම රවුන්ඩ් එකෙම ගෙස් කරපන් දෙන්න ඉන්නේ දැන් කිව්වේ නැත්තම් මූ 119 ගහලා මුගේ ගෙදරට පොලිසියව මූ මොන හරි වැඩක් වැරදි සුදු පාට අඳින කෙට්ටු ඩයල් එක යකෝ වඩා හිතවන්කෝ යකෝ පට්ට ලේසි ලග්න පලපල කියන ඩයල් එක උදේ හිරු එකේ මේ නේද බං හිරු එකේ මේ ඇනිමේෂන් මොනවද වැඩි ගියෙත් නෑනේ එහෙම එකේ හිතවන්කෝ මිනිස්සු බේරගන්නේ උඹනේ ඒ කියන්නේ මිනිස්සු කියන්නේ කොයි මිනිස්සු බේරගන්නේ මිනිස්සු බේරගන්නවා මිනිස්සුන්ට උදව් කරනවා මිනිස්සු මුළු ලෝකෙම අර ඒ කියන්නේ මිනිස්සු කියන අර මිනිස්සුන්ව බේර ගන්න. හරිද? ඒ වෙනම ගමක් ඒක කාණ්ඩයකට නෙමෙයි. අන්නනේ ඕන මගුලගේ සතෙක් හරි මුකෙක් හරි හැම මගුලම බේර ගන්නවා. ඔන්න තවත් මේ උදව් කරා. හරි යා. ඔය හිරුගේ කිපෝ කාටුන් එක මම බලලා දිනක් දන්නෙත් නෑ. ඒක බලන්න නැත්නම් ඔය විතර වෙන්න යන්න ඕනේ. ඔබ අර නිතරම ඔබ ආසන චරිතයක් වෙන්න පුළුවන්. ඔව්. තවත් ලේසි කරාරු. හිරුගේ මම කනගාටුයි. ඒක කාටුන් යන්නේ තාම. ඒකත් ප්ලස් පොයින්ට් එකක් නේ බං. හිරුගේ කාටුනුත් අඩු වෙන්නේ. ඒ කියන්නේ අර දැන් යන ලබ් වල අර වැඩි ගණන් ගන්න නැහැ නේ මං කියන්නේ අර. අපි හැමෝම දකින්න දෙන්නේ අපි. දැන් එන කාටුන් ගන්න. උඹලා කියන්නේ හවස යන කාටුන්ද නැත්නම් උදේට යන නික අර පැය දෙකේ දෙකමන යකෝ ඒව කාටුන් ප්‍රශ්න කීයක්ද? මොකද පොඩි ඒක මේක ඊළඟට හපා. ඒ ෆිල්ම් නේ. මූ ඒක ඔක්කොම අහන්න. කෙල් කරවන්න නැත්නම් මට දීලා. අර කඩියයි කඩියද? ඌ සුදු පාට නං හිටියද? ඔව් සුදු පාටනේ. ඌ අදින්න සුදු නෑ. අලු පාට නං. සුදු පාට. කඩිය සුදු පාට. පිස්සු දෙයක්ෝ? පිස්සු දුඹුරු පාට වෙලා ඉන්නේ. දුඹුරු පාට අඳින දුඹුරුයි කොළයි මර නිල් පාටට හුරු කොළ පාටක් වගේ ෂර්ට් එකක්ද මන් දෙන්නම්. ගොම කොළ පාට. ට්‍රැක් දොඹේ සුදු සියන කොසුදු නන්නේ මේක. මොඩේ මන් දන්නේ නෑ. උඩ බල්ලෙක් හිටියා. උඩ 200ක් මතකයි මන් දන්නේ නෑ මට නෑ ඒ කාටුන් එක ආතල්. ඒක ඉන්දියාවේ ගන්න ඉන්නට ආතල් බයි ඒක හොඳයි. මොයි උඹ කියන එක ඉන්දියන් එක නෙමෙයි. සුදු පාට නෑනේ බං. අහපන් අලන් ගෙස් කරනවා ඉස් කරනවා. බෑනේ. මූට නම් වෙඩි තියන්න ඕනේ ඇත්තටම. මම මිනිස්සු බේර ගන්නවාද? මම මිනිස්සු බේර ගන්නවාද? ඒ කියන්නේ උඹ මේ හිතාමතා බේරගන්නේ නැහැ. හැබැයි උඹ කරන වැඩ වලින් බේරෙනවා. නේද? හරි නේද? මෙහෙමයි උඹ බේරගන්න බලන් නෙමෙයි යන්නේ වැඩිපුර. කන්න දෙන්නේ. උඹ නිකන් මෙහෙමයි. උඹ මිනිස්සු බේරන තැන්වල ඉන්නවා. ඔව් ඉන්නවා. කරන්නේ තාමනේ වැඩිපුර. ඒ කියන්නේ කනාවට බේරනවනේ මූගේ අතින් සමහර වෙලාවට. ඔව් සමහර වෙලාවට එහෙම වෙනවා. සමහරලාට බේරෙනවා. උඹ නිකන් උඹ ප්‍රේක්ෂකෙක් වගේ බේසික්ලි. ඔව්. ප්‍රේක්ෂකෙක් හැබැයි මේ කතාවට අදාළ. ඔව් අදාළ කැරක්ටර්. අදාළම කැරක්ටර් එක. ඒ කතාව මම තවත් ලේසි ගන්න ඒ කතාවක් නේ වුණ නැත්තා. මොනවා මොකලද උඹේ? නෑ ඇත්තටම මේ අපි උත්තර දෙන විදිහ හොඳයි නේ. ඔයාගන්න පිස්සු හැදෙනවා. ඇලනුම් මොන හරි කියපන්. ඌ හිතනවා කල්පනා කරනවා. ඉක්මනට මං ඉස්සර දීගෙන යන්න නිකන්. දාන්න මං නිකන් ගියානේ නම ජිම් පප්පා කියන යනවා. කලින් කිව්වේ නැද්ද? නෑ ඒ අලු කිව්වා හරි ජිම් පප්පා නිල් පාට තියෙනවා නෙමෙයි. හරි මම ප්‍රශ්නේ අහන්න කලින් මට ගෙස් කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ.
අමේ පුළුව එවනාට ඇයි එක කලුව එකක් කම්බර නැති මුටර ඊළඟට එනකම් ඉන්න බැරුව ඉන්න බලහම්බ හරි මං අහන්නම් මේ මැල් කර ඒ කියන්නේ දැන් ඒක දැන් ඔබල කියන්නේ මිනිස්සුන්ට දව් කරනවා කියන කියන්නේ හරිද එතකොට ඒ ඌ මේන් කැරක්ටේ එකද නැත්තම් උගේ පවර් එකකින් හැරෙන තව කැරක්ටර් එකක්ද මේන් කැරක්ටර් එකක් ඒ කියන්නේ ඌ කැරක්ටර් ඌ එතකොට මේන් කැරක්ටර් එක එහෙමද ඒ මොකක්ද උඹේ හරි එක ප්‍රශ්නයක් අහපන් ඒකේ උඹ ඇහුව දෙක තුනක් ඇහුව ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ එක ප්‍රශ්නෙට තුනක් විතර වගේ ෆීල් උනේ මට ඌ කාටුන් එකේ මේන් කැරක්ටර් එකද ඔව් ඌ කාටුන් එකේ මේන් කැරක්ටර් එක ඔව් ඔව් මේ නෑ මේ රැබිට් මූට කන්ෆියුස් වෙලා තියෙන හේතුව මම දන්නවා මාත් දන්නවා උඹලා තේරෙන්නේ අම්බෙට කන්ෆියුස් වෙලා තියෙන හිත් මේ ඌට උගේ ප්‍රශ්න තියෙනවා මොකෙන් ගන්න ඔව් ඒක සමහරවිට අර එම්බෙට් ලෙට්ස් ගෝ ටික් පන්ට යන වීඩියෝ එකේ ඇන්ටිසිපේෂන් එක ඔව් දැන් අර මිස්ටර් බීස්ට් මම දන්නවා සිද්ධි මම මොන channel එකේද පෙන්නුවේ ටීවී එකේ උඹගේ සිරසේ සිරසේ ඔව් සිරසේ ගියේ නෙවෙයි මං හිතන්නේ තව ගියේ කියලා දෙන්නත් තව තාම යනවා මම හිතන විදියට ඔව් තාම යනවා ගියේ නෑ ඔව් යන්නේ සිරසේ يعني ඉඳලා හිටලා මම හිතන්නේ යනවානේ ඉඳලා හිටලා වගේ යන්නේ මම හිතන්නේ සෙන්සරේ හිතුනාම අඩුපාඩු වලට දානවා මන්ද අර පුක්කෙන් යනවා සිරසෙන් යන්නේ දෙරණින් යන්නේ සොනික්ද නෑ උන් ඇඳුමක් ගන්නන් දැකෝ ඉන්නේ ඌ හෙළුවෙන් ඉන්නේ ඔන්න ඔක ඇඳුම ගන්න ඕනේ සපත් එක්ක ගන්න ඔව් ඒ කියන්නේ මෙහෙමනේ ඇඳුමක් කියන්නේ මොකක් හරි ඇඟේ දාන්න එපා ඌ එහෙම දාලා නෑනේ බා ඒකද ඌ හෙළුවෙන් ඉන්නේ ඌ කියන පයියක් තියෙනවා තනි හෙළුවෙන් ඉන්නේ ඌ කෙලින්ම ලානේ හිට්ට ගානේ නේ හරි අලන් කාටුන් එකේ නම කියපන් මේන් චරිතෙත් කියලා උට නමත් කියපන් මදි මොකක් හරි තව මොකක් හරි හරියට හරි නෑ මන් දන්න මොකද කන්ෆියුස් උනේ කියලා මූට ඇඳුමෙන් කන්ෆියුස් උනේ මොකද මේ බෙන්ටෙන් කියලා කිව්වා ගෙස් කරා ඔව් බෙන්ටෙන් මේ නෑ මූට ඒලියන් ෆෝස් නේ බං ජනප්‍රිය අන්න ඒකයි දැන් අර අන්න ඒලියන් ෆෝස් ජනප්‍රිය ඒලියන් ෆෝස් නේ බං එන්නේ බං එතකොට එන්නේ බං කොළ පාට එක දැන් මං ඒක තමයි කුඩු පාට ඇඳුමක් දාගත්ත නෑ ඒ වුණාට උඹට ගෙස් කරන්න තිබ්බ ඕකේ උඹට කලින් ගෙස් කරන්න තිබ්බ අපරාධය ඒ නෑ ඒක බොලට පින්තූර දැක්කම හිතෙනවා හරිද මේ කියපු දේවල් එක මං කීයක් ගෙස් නෑ නෑ ඕ නෑ උට මට හිතන්න බල උට අමාරු වෙච්ච හේතුව ඒ වුණාට අර දැන් අර දෙකක් ගියානේ ඒක ඔව් දෙකක් ගියා දැම්මගේ ඒක උගන්න ඒ වුණාට ඇම්බෙට් එකට දාග ඇම්බෙට් no excuse ඔව් සිරාට ඒක නෑ උට දින්නේ නෑ මේ ඇලන්ටත් මේ ඒ කියන්නේ කාටුන් එකේ දැන් හිතලා බලපුවා ඒ කාටුනේ සමාජලට පෙන්නනු අර ජනප්‍රිය වෙන්න හදනවා ඒව හරියන්නේ නෑ අර මෝඩ වැඩ කරනවා නිකන් මේ අවධානය දෙනා ගන්න ඒව ටිකක් පොඩ්ඩක් හිතුවොත් එහෙම එනවා හැබැයි ඉතින් අර සුදු පාටෙන් තමයි අපිට කේස් එක යන්නේ ඒවා හිතුවොත් එනවා ඒලියන් ෆෝස් එකේ හැටියට මොකද ඔව් පොඩි අන්න ඒක කාලේ තමයි. එහෙම මටත් ඒක හිතුණා. ඒකේ තියෙන්නේ නෑ නෑ වෙනවා නෑ නෑ යනවා ඒකත් පෙන්නනවා ඒක අර මේ හිරු එකේ ගියේ ටිකේ පෙන්නනවාද කියලා මතක නෑ මොහොර කතාව වෙන්න එහෙම සීන් තියෙනවා මම අන්තිම ප්‍රශ්නේ අහන්නද වගේ කොමරි කොහමරි අන්තිම ප්‍රශ්නේ උගේ නමින්ද කාටුන් එක තියෙන්නේ ඔව් ඔව් මම සිරියන උගේ නමේ කාටුන් එක තියෙන්නේ කියපන් තිරසේ ගියේ සිරසේ ගියේ යනවා සමහරලාවට සමහරලාට හිටපු ගමන් පත්තු වෙනවා ඔව් පත්තු වෙනවා දැන් ඉතින් කියලා මන් තෝනේ කොහමද අන්තිම ගෙස්ස ගාමු අයිම ගෙසුත් තියෙනවා කොහොමද මේක ඒ නෑ දැන් අර ඌ අන්තිමට නම් ඉන්න උට එකයි හම්බෙන්නේ බා දැන් ඒ හිට වෙන කාරින් නේද මුකින් විතරක් අහන්නේ නේ ඒක මු පරාදයිනේ මම ඒකට වැරදුනා ඔය දැන්ටම පරාද වෙනවට පොයින්ට් එකක් හරි හම්බුනේ ඒ ගෙස් එකේ මරාද දැන් අයියෝ come on ලොකින් හොඳට ලොකින් මොකද්ද දැන් යන කියන්න කාටවත් නෑ
අපි මෙහෙම කරමු අපි උදව්වක් වශයෙන් අපි මූ අහ ප්‍රශ්න වල කිව්ව උත්තර ටික නිකන් කියෝ යන්න. එතකොට මුට මෙහෙමයි උඹ ඇහුවා පිරිමි කෙනෙක් නැද්ද කියලා නේ? පිරිමි කෙනෙක් කිව්වා. පිරිමි කෙනෙක් හරිද? එතකොට උඹ ඇහුවා මොකක් හරි ඇඳන් ඉන්න ඇඳුමක් හරි මොකේ හරි ඒ කියන්නේ ඇඟේ මේ ඇඳුමේ මොකක් හරි තියෙන මේන් පාට මොකද්ද කියලා. අපි කිව්වා නිකන් තද්ද නිල් පාටක් නෙවෙයි ලා නිල් පාටක් නෙවෙයි නිකන් මැද තියෙන 아무තු මොකද්ද අර කිව්ව නමක් කිව්වේ ඒ පාට කිව්වා. කියන්නම් ඒකට උඹට මෙහෙම උත්තරයක් හරිද? ඌ එහෙම ලොකුවට ඇඳුමක් කියලා ඇඳගෙන නැහැ. උගේ හැබැයි ඇඳුම ගන්න පුළුවන් පාට් එකක් තියෙනවා. ඒ පාට් එක නිකන් නිල් පාටයි. ඔව් ඒක කැපිලා පේනවා. ඔව් ඒක ලොකුවට එහෙම පාට් එකක් කියලා ගන්න බෑ. බෑ ඒ වුණාට කියන්න පුළුවන් ඌට ඇඳුමක් නැහැ කියලා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. ඇඳුමක් වගේ තමයි ඒක. ඒ කියන්නේ ඇඟේනේ තියෙන්නේ. දැන් සොනික් ගෙන ඇඟේ නෑ අර ගණක් කැරේකවා. මූවිස් කුමිනද? හරි අදෝ මූ ශැකිත් කියලා ශැකිත් කියලා නෑ මේ මූටත් ඒක ලේසි වෙනවා මේ මූ මිනිස්සෙක්ද කියලා ඇහුවා. මූ පිරිමි කෙනෙක්ද කියනු කෙද්ද කියලා නෑ. දැන් මූ ගෙවන මාළු ඇදුවක් අදින් නෑ කියලා නමින්න කාටද දිනා කිව්වේ? දැයිදී උඹට ගන්දිපට මේන් නම තියෙන කැරක්ටර් තුන් හතරයි ඉන්නේ. ඔව් ඒ කියන්නේ ඔව් මම කිව්වනේ ඔව් මේක මං කිව්වනේ මේ ඉස්සර ගියා දැනුත් යනවා කියලා. මට ආ සූරපප්පයි මේ ස්කුබිඩු විතරයි. උඹට ඇඳුම් බලන්න ගියා. මලවිනාදයක් ඩේවුඩොත් ඒ සොනික් රවුන්ඩ් එක. සොනික් තතන්නේ. ඔහොමයි යාළුවනේ හඳුනාගත්තොත් බාම පාර්ට් 2 ගේ රවුන්ඩ් 1 එක ඉවරෙන්නේ. අපි එනම් බලමු රවුන්ඩ් 2 එකෙන් කවුද මේ හඳුනාගත්තොත් බාම ග්‍රෑන්ඩ් ෆයිනල් එකේ වින් කරන්න කියලා. එහෙනම් රවුන්ඩ් 2 එක බලන්න ලෑස්තිලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් සෙට් වෙමු. See you guys in next video. Respect.